ආයුබෝවන් හැමෝටම. ඉතින් මම වුණ කලින් වීඩියෝ එකේදී කතා කරා අපි කොහොමද රීෆ් නෝට් එක ගහන්න කියලා. ඒ රීෆ් නෝට් එක ගහන විදි දෙකක් මම ඔයාලට ඒ වීඩියෝ එකේදී කියලා දුන්නා. ඉතින් මම දැන් මේ වීඩියෝ එකේදී කියලා දෙන්න යන්නේ රීෆ් නෝට් එක කොහොමද අපි ස්ලිප් නෝට් එක යූස් කරලා ගහගන්නේ කියලා. ඒ කියන්නේ හදිස්සි අවස්ථාවක ඉක්මනට ගලව ගන්න පුළුවන් වෙන විදියට අපි කොහොමද ගහගන්නේ කියලා. දැන් අරකේදී අපි කතා කරා විදි දෙකක්. ඒ කියන්නේ රීෆ් නෝට් එක ගහන විදි දෙකක් කතා කරා. ඉතින් මෙන්න මේ තුන්වෙනි විදිය කියන්න තමයි මේ වීඩියෝ එක වලට අද ගේන්නේ. හරි. අපි බලමු කොහොමද තුන්වෙනි විදියට රීෆ් නෝට් එක ගහන්නේ කියලා. හරි. මෙන්න මේ විදියට මම i එකක් හදා ගන්නවා මේ මගේ වම් අතේ තියෙන රෝප් එකෙන්. මේ විදියට කුඩා i එකක් හදාගෙන දකුණු අතේ තියෙන හරිම ලේසි අර අපි දෙවෙනි දකුණු අතේ තියෙන රෝප් එක අරගෙන අපි ආපහු දානවා මේ i එක යටින්. මේ බලන්න. මේ i එක යටින්. මේ අයගේ යටින් අරගෙන එහෙම්ම ගේනවා මේ අය එක එහා පැත්තේ. හරිද? අර කලින් දෙවෙනි විදිය වගේම තමයි. ඔන්න මේ විදියට මම ගන්නවා. මේ බලන්නකෝ. මෙතන යටින් ආවා. දැන් මෙතන මේ අය එක රෝප් දෙක පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා. දැන් ඊට පස්සේ අපි දෙවෙනි ආකාරයට කරේ අර මේ අය එක අපි යටින් දාපු තැනින්ම ආයි පහළට දැම්මේකනේ. මේකෙදිත් පල්ලෙහෙටම තමයි දාන්නේ. හැබැයි රෝප් එන්ඩ් එක නෙවෙයි. අපි රෝප් එක මෙන්න මේ විදියට නවලා අල්ල ගන්නවා. මේ බලන්නකෝ. මෙන්න මේ විදියට. මෙන්න මේ විදිහට රෝප් එක නවලා අල්ලගෙන අපි එන්ඩ් එක නෙවෙයි දාන්නේ මෙන්න මේ වගේ නවපු රෝප් එන්ඩ් එක මෙන්න මේ විදිහට දාලා මෙන්න මෙහෙම පහලට අදිනවා. ඒ වෙලාවේදී මේ කොන පොඩ්ඩක් අපි එළියට තියා ගන්නවා මෙන්න මේ විදිහට අදිනවා. ඉතින් හරිම ලේසි ඒකත් අර දෙවෙනි විදිහම තමයි. මේ බලන්න කොච්චර හයිය දාලා ඇද්දා ගැලවෙන්නේ නැහැ. ටෙක්නොලොජි එක හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. කියන්නේ කොච්චර බර දැම්මත් ගැලවෙන්නේ නැහැ මේ නොට් එක. ඊට පස්සේ ඔයාලට බොහොම පහසුවෙන් මේ නොට් එක අපිට ගලව ගන්න පුළුවන්. මෙන්න මේ රෝප් එන්ඩ් එකෙන් මෙහෙම ඇද්ද ගමන් අපිට ගලව ගන්න පුළුවන්. හරිම සරලයි. ඇද්ද ගමන් අපිට මේ විදිහට ගලව ගන්න පුළුවන්. හරිම සරලයි. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි තවත් නොට් එකක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමින් මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම ජය වේවා.